හරි අද අපි බලන්න යන්නේ 10 වසරේ 5 වෙනි පාඩම ඝර්ෂණය. ඉතින් මේක මේ ෆිසික්ස් පාඩමක්. දැන් මේකෙන් මොකක්ද අපිට තියෙන වැදගත්කම අපි ඉස්සලා විභාගෙට වැදගත්කම ගත්තොත් එහෙම විභාගේ ලකුණු 100න් ලකුණු 5ක්ම කෙලින්ම ලකුණු 5ක්ම ගන්න පුළුවන් පාඩමක් තමයි මේ ඝර්ෂණය කියලා කියන්නේ. ඒත් එක්කම තියෙන අනිත් වාසිය තමයි මේක සාමාන්‍යයෙන් විනාඩි 60ක් ඒ කියන්නේ පැයක් විතර ඇතුළත සම්පූර්ණ පාඩම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් පැයෙන් විභාගයෙන් ලකුණු 5ක් ගන්න පුළුවන්. හරිද? මේ ලකුණු 5ක් කියන්නේ සාමාන්‍ය ලොකු කොටසක්. අවමය 5ක් කොහොමත් ඊට වඩා වැඩි වෙනවා. ඒ ලකුණු ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්දට. ඉතින් ඔය ෆිසික්ස් පාඩම් තියෙනවානේ. මේ ෆිසික්ස් පාඩම් වලට කොහොමත් ලකුණු අවමය 5ක් හම්බෙනවා. එතකොට සාමාන්‍ය ලකුණු 30ක් 35ක් වගේ මේ 100න්ම ෆිසික්ස් වලින් තමයි යන්නේ. ඉතින් ඒ ටික තමයි සාමාන්‍යයෙන් ගන්න ලේසිම ලකුණු ටික. ඒකිනුත් මේ ඝර්ෂණය කියලා කියන්නේ ෆිසික්ස් වලින් ලකුණු ගන්න තියෙන ලේසිම පාඩමක් හරියට අල්ලගත්තොත්. ඉතින් මේක අමාරු කොටසක් නෙමෙයි. ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන්. හරි? හරි. දැන් මොකක්ද ඝර්ෂණය කියලා කියන්නේ? හරි. අපි සමතලා පොළොවක් ගමු දැනට. අපි මෙහෙම සමතලා පොළොවක් ගන්නවා. සමතලා නේද මන්දයි. හරි. මොනිකම් පොළොවක් තියෙනවා. ඒ සමතලා පොළොව උඩ මම තියනවා පොඩි පෙට්ටියක්. මේ මොකද්ද මේ? ගම් පොඩි පෙට්ටියක් තියනවා මේ. හරිද? ඊට පස්සේ මම මේ පෙට්ටියට දෙනවා ඉස්සල්ලාම නිකන් චූටි බලයක්. ඒ කියන්නේ යාට ටිකක් දැනෙන්නේවත් නැද්ද මන් දන්නේ. ඉතාමත් පොඩි බලයක් මෙන්න මේ විදිහට. හරි. මේ පෙට්ටියට මාරම පොඩි බලයක් දෙනවා නිකන් අර යන්තම් නිකන් අර සමහර ටීචර්ලා ගහන්නේ පොඩි ළමයිට වැරද්දක් කරා නේද කියලා. එහෙම එකක්. يعني පොඩි නිකන් තට්ටුවක් වගේ පොඩි බලයක් දෙනවා මෙහෙම. එතකොට මෙයා මොනවා කරයිද? කොහොම හැසිරෙයිද එයා? ඒක තමයි බලන්න ඕනේ. ඉස්සල්ලාම. හිතන්න මේ සමාන්තර සමතලා පොළොව කියලා. ඒ සමතලා පොළොව උඩ තියපු පෙට්ටිය තමයි මේ. මේකම තමයි. දැන් මොකද්ද අපි කරනවා කිව්වේ? පොඩි බලයක් දෙනවා. ඔන්න දෙනවා. එයා මොකද්ද කරන්නේ? එයා හෙල්ලෙන්නේ නේ. ඔන්න දැන් මම බලයක් දෙනවා පොඩි බලයක්. එයා ඉස්සරහට යන්නේ. එයා නිශ්චලතාවේ ඉන්නවා. හරි. පොඩි බලයක් දුන්නම් මෙයා නිශ්චලතාවේ ඉන්නවා. හරි. ඊට පස්සේ මම මෙයාට මේ දෙන බලේ තව පොඩ්ඩක් වැඩි කරනවා. හරි. තව පොඩ්ඩක් වැඩි කරලා දෙනවා. ඒත් දුකුවට යන්නේ නැහැ. හරිද? මොකද්ද අපි කරේ? සමතලා පොළොවක් ගත්තා. සමතලා පොළොව උඩ පෙට්ටියක් තිබ්බා. එයාට චූටි බලයක් දුන්නා. එයා මොනවද කරේ? පොඩ්ඩක්වත් ඉස්සරහට ගියේ නැහැ. ඊට පස්සේ ඒ බලය තව පොඩ්ඩක් වැඩි කරලා දුන්නා. ඒත් එයා ඉස්සරහට ගියේ නැහැ. හරිද? එයා එකතැන නිශ්චලතාවේ ඉන්නවා. දැන් තවත් පොඩ්ඩක් අර කලින් දුන්නට වඩා තව පොඩ්ඩක් වැඩි කරලා දෙනවා. මෙන්න දැන් එයා චලිත වෙන්න ගන්නවා. හරිද? ඔන්න ඕක තමයි මෙතන උන වැඩි. හරිම සරල දෙයක් නේද? සමතලා පොළොවක් තිබ්බා. සමතලා පොළොව උඩ පෙට්ටියක් තිබ්බා. පෙට්ටියට අපි චූටි බලයක් දුන්නා. එයා මොනවද කරේ? මුකුත් කරේ නැහැ. නිකන් හිටියා ඔය පිස්සෙක් වගේ. ඊට පස්සේ නිකම්ම හිටිය නිශ්චලතාවය. අපි ඒ බලේ තව පොඩ්ඩක් වැඩි කරා. හරිද? ඒත් යන්නේ. තව චුට්ටක් වැඩි කරා. ඒත් යන්නේ. තව පොඩ්ඩක් වැඩි කරා. අන්න එතකොට පොඩ චලිත වෙන්න ගන්නවා. හරිද? ඔන්න ඔහොම එකක් වෙනවා. ඉතින් ඒක අපිට සාමාන්‍යයෙන් තේරෙන දෙයක් නේ කියලා හිතෙන්න පුළුවන්. හරි. ඒක තේරෙන දෙයක් තමයි. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? දැන් අපි මෙයාට බලයක් දුන්නනේ මෙහෙම. බලයක් අපිට ඊතලයකින් ලකුණු ගන්න පුළුවන්. බලය කියන්නේ ෆෝස් නේ. බලේ ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද? ෆෝස් කියන්නේ. ඒතකොට ෆෝස් නිසා බලය අපි F වලින් ලකුණු ගන්න පුළුවන්. හරි? එතකොට දැන් අපි මෙයාට චූටිම හරි බලයක් දුන්නනේ. ඇයි එයා ඉස්සරහට ගියේ නැත්තේ? එයාට අපි බලයක් දුන්නා නම් එයා ඉස්සරහට යන්න එපැයි. ඇයි අපි බාට චූටිම හරි ඒක බලයක් නේ. අපි ඉතින් එහෙම චූටිම හරි බලයක් දුන්නම
ඇයි යා ඉස්සරහට ගියේ නැත්තේ? මෙන්න මේකයි වැඩේ. අපි මේ බලය දුන්නම එයා ඉස්සරහට යන්න නැති වෙන්න හේතුව තමයි අපි මේ දුන්න බලයටම හොඳට අහගන්න. අපි මේ දුන්න බලයටම සමාන හැබැයි අපි මේ දුන්න බලයටම සමාන බලයක් අනිත් පැත්තටත් මෙයාට දෙනවා. හරිද? දැන් මෙහෙම හිතන්න. අපි හිතමු මෙයාට මේ දුන්න චූටිම බලය නිව්ටන් 1යි කියලා. හරිද? නිකන් අපිට තේරුම් ගන්න. එතකොට මෙයාට මෙන්න මේ විදිහට අනිත් පැත්තටත් බලයක් දෙනවා නිව්ටන් 1ක. තේරුණාද? ඒ කියන්නේ නිකන් මෙහෙම හිතන්නකො. කවුරු හරි මට මාව මේ පැත්තට අදිනවා මේ නිව්ටන් 1කින්. එතකොට මට ඉස්සරහට යන්න හිතෙනවා. හැබැයි තව එක්කෙනෙක් මාව තවත් නිව්ටන් 1කින් පිටිපස්සට අදිනවා. එතකොට මට ඉස්සරහට තියෙන නිව්ටන් 1 නිසා ඉස්සරහට යන්නත් හිතෙනවා. හැබැයි තව එක්කෙනෙක් පිටිපස්සට නිව්ටන් 1කින් ඇදගෙනනේ. එතකොට පිටිපස්සට යන්නත් හිතෙනවා. එතකොට වෙන්නේ අර ඉස්සරහට තියෙන නිව්ටන් එකට පිටිපස්සට තියෙන නිව්ටන් එක කැපිලා මට ඉතින් යන්න දෙයක් නැහැ. ඒ ඉස්සරහිනුත් අදිනවා පිටිපස්සෙනුත් අදිනවා. ඉතින් මට ඉස්සරහට යන්නත් බෑ පිටිපස්සට යන්නත් බෑ මම එක තැන ඉන්නවා. අන්න එහෙම එකක් තමයි මෙතන වෙන්නේ. මෙයාට මේ විදිහට නිව්ටන් එකක බලයක් අපි දෙනවා. තවත් නිව්ටන් එකකින් මෙයාව පිටිපස්සට අදිනවා. ඒක හරියට නිකන් මෙහෙම. නිව්ටන් එකකින් මෙයාව ඉස්සරහට තල්ලු කරනවා. තවත් නිව්ටන් එකකින් මෙයාව පිටිපස්සට තල්ලු කරනවා. ඉතින් යා ඉස්සරහට යන්නද පිටිපස්සට යන්නද? යාට ඩිසිෂන් එකක් ගන්න බෑ. මං ඉස්සරහට යන්නද මං පිටිපස්සට යන්නද කියලා. ඉතින් යා එක තැන ඉන්නවා. ඔන්න ඔහොම එකක් තමයි මේ ඝර්ෂණයේ පාඩමේ අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපි නිව්ටන් එකක බලයක් දුන්නා. එයාව තව නිව්ටන් එකකින් පිටිපස්සට ඇද්දා. පිටිපස්සට ඇද්දා කියන්නේ මේ පිටිපස්සට බලයක් දුන්නා. ඔන්න ඔය තියෙන බලය තියෙනව නේද? උට කියන නම තමයි ඝර්ෂණය කියලා කියන්නේ. හරි. මෙන්න මේ පිටිපස්සට අදින බලයට තමයි අපි කියන්නේ ඝර්ෂණ බලය කියලා. හරිද? හරි. දැන් ඔන්න ඕකයි වැඩේ. සාමාන්‍ය පෙළ විද්‍යාව ගොඩ දාන්න තනි තනියම ඉගෙන ගන්න කැමතිද? 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහාම වෙන්වුණු ඔන්ලයින් ඉන්ඩිවිජුවල් විද්‍යාව පන්තිය. සෑම ළමයෙකුටම වෙන වෙනම ලයිව් උගන්වන නිසා ඔයාගේ දුර්වලතා හඳුනාගෙන විශේෂ අවධානයක් දෙන්න අපිට පුළුවන්. අපට අවශ්‍ය පාඩම් නෝ ඔබට මගහැරුණු හෝ ඉක්මනින් ආවරණය කරගත යුතු ඕනෑම පාඩමක් ඔබේ අවශ්‍යතාවය අනුව වෙන්වෙන් වශයෙන් ඉගෙන ගත හැක. මුළු මාසයටම අය කිරීම රුපියල් 3000ක් පමණයි. විද්‍යාවට ඒකක් සහතික කරන ඔයාටම වෙන්වුණු මේ සුවිශේෂී පන්තියට අදම ලියාපදිංචි වෙන්න. හරි. එතකොට දැන් මේ පිටිපස්සට අදින බලයනේ ඝර්ෂණ බලය කියලා කියන්නේ. ඉතින් එතකොට ඇයි ඕක මෙහෙම ලකුණු කරේ? ඕක වෙන තැන් වලින් ලකුණු කරන්න බැරිද? ඒ කියන්නේ දැන් මෙහෙම නැතුව හරිද? කොහොම ලකුණු කරන්න බෑ අපිට. අපි ලකුණු කරනවා අපිට කැමති තැනක. ඔයාලට බල ලකුණු කරන්න එන්න පුළුවන්. හරි. ඒකයි කියන්නේ. මෙන්න මෙහෙම ලකුණු කරනවා. මම ඝර්ෂණ බලය ලකුණු කරන්නේ මෙහෙම. මට ඕනි එතන මම ලකුණු කරන්නේ එතන කියලා කාටද තර්කයක් ගේන්න පුළුවන්. හරි. ඊට පස්සේ පිටිපස්සෙන් ලකුණු කරන්න ඕනේ. ඉතින් පිටිපස්සෙන් ලකුණු වෙලා තියෙනවා. මට එතන ලකුණු කරන්න බෑ. මම මෙතන ලකුණු කරන්නේ මේ විදිහට. හරි. කාටද තර්කයක් ගේන්න පුළුවන්. හරි. මට එතන නෙමෙයි මම මේ පෙට්ටිය මැද ලකුණු කරන්නේ ඝර්ෂණ බලය. අන්න එහෙම එක එක්කෙනා කියන්න පුළුවන්. අපිට ඕනි තැන අපි ලකුණු කරන්නේ. අයියෝට මොකද කියලා. හරි. හැබැයි එහෙම බෑ. හරිද? මේ ඝර්ෂණ බල ලකුණු කරන විදිහක් තියෙනවා. හරිද? දැන් මේකේ හරිම විදිහ. ඇයි දැන් මෙතනින් ලකුණු කරන්න කියන එක මම කියන්නම්. මේකේ බලපාන සාධක කියද්දි ඊට කලින් අපි කොහොමද හරියට ඝර්ෂණ බලයක් ලකුණු කරන්න කියලා පොඩ්ඩක් බලමු. හරි. එතකොට බලන්න යන්නේ ඝර්ෂණය ලකුණු කරන විදිහ. හරි. මේක මේ හරිම ලේසි. හරිද? මේ ස්ටෙප්ස් 4ක් තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් එහෙම කියලා දෙන ස්ටෙප්ස් 4ක් නෙමෙයි. ඒකට අපි කියලා දෙන්න. මේ මෙහෙමයි. හරිද? මේක කොහෙවත් පොතේකවත් නැහැ. ස්ටෙප්ස් 4ක් තියෙන්නේ. ඒකට මේ 4 කටපාඩම් ගන්න දෙයක් නැහැ. පොඩි සීන් එකක් තියෙන්නේ. නිකන් කියවන්න එක තේරෙන්නේ නැහැ. හරිද? ස්පර්ශ පෘෂ්ඨ දෙක මොකක්ද කියලා බලන්න ඕනි. ඒ දෙකෙන් චලිත වෙන කෙනාගේ ස්පර්ශ පෘෂ්ඨය මොකක්ද කියලා බලන්න ඕනි. මොනවද මන් දන්නේ තේරෙන්නේ නැහැ. ඒක මැද තිතක් තියන්න මොකක්ද කියලා තේරෙන්නේ නැහැ අපිට. තිතේ ඉඳන් චලිතයට විරුද්ධ පැත්තට ඊතලයක් අදින්න
ඒක ඝර්ෂණ බලයයිලු. ආහනේ ඒක ඝර්ෂණ බලයයි කියලා දෙනවා. මොකක් හරි ඝර්ෂණ බලය ලකුණු කරන විදිහක් ඇතිනේ. හරි. දැන් අපි යා කියන විදිහට කරලා බලමු. ස්ටෙප්ස් 4. මේ පාඩම් ගන්න එපා හරිද? ස්පර්ශ පෘෂ්ඨ දෙක මොකද්ද? ස්පර්ශ පෘෂ්ඨ දෙක මොකද්ද? මේ දෙකෙන් චලිත වෙනවා කියන. එහෙම මගුලක් එපා හරිද? මේක මේ නිකන් කරද්දි හරියනවා. දැන් අපි අර රූපෙට යන්න. මේ මොකද්ද? අර සමතලා පොළොව. ඔන්න පොඩ්ඩක් කෙලුණා පුතේ. ඊතලේ ඊතලේ මොකද්ද? බොක්ස් එක ඇදුණා. මෙන්න මේක මෙහෙම පෙට්ටිය තියනවානේ. මේ මම මේක පොඩ්ඩක් උඩට කරලා දෙන්නද? ඒ කියන්නේ මේ මෙහෙම මේ බොක්ස් එක මෙහෙම තියනවානේ. මම ඒක මේ ස්පර්ශ වෙලානේ තියෙන්නේ. දැන් මෙයයි මේ පෙට්ටියයි මේ පෘෂ්ඨය ස්පර්ශ වෙලානේ තියෙන්නේ. මම ඒක පොඩ්ඩක් මෙහෙම උඩට කරලා දෙන්නම්. ඒ කියන්නේ ඒත් ස්පර්ශ වෙලාම තමයි තියෙන්නේ. හරිද? මට අර බල ටික ලකුණු කරන්න ලේසි වෙන්න මම පොඩ්ඩක් උඩට කරලා දෙන්නම්. ඒ කියන්නේ මේ පෙට්ටිය මේ අහසේ පාවෙන්න ඒ දෙන ගෑවිලා තමයි තියෙන්නේ. මට අර මේ බල ටික අඳින්න ලේසි වෙන්න නිසා මම පොඩ්ඩක් උඩට කරලා ඇන්දා. හැබැයි ඕගොල්ලෝ හිතන්නේ මේ දෙක ස්පර්ශ වෙලා තමයි තියෙන්නේ කියලා. හරි? ඔන්න ඔහොම තියෙනවනේ. අපි අර යාට බලයකුත් දුන්නනේ. ඔන්න අපි බලෙත් අදිමු ඔන්න. හරි. දැන් මොකද්ද අපි කරන්න යන්නේ? ඝර්ෂණ බලය ලකුණු කරන්න යන්නේ. හරි. ඉස්සලාම කියනවා ස්පර්ශ පෘෂ්ඨ දෙක හොයාගන්නලු. මොකද්ද ස්පර්ශ පෘෂ්ඨ දෙක කියලා කියන්නේ? ස්පර්ශ පෘෂ්ඨ දෙකක් හොයාගන්න නම් මොන හරි ස්පර්ශ වෙලා තියෙන්න එපේ. හරි. දැන් මගේ අත් දෙක ස්පර්ශ වෙලාද? නෑ. ඒ කියන්නේ ස්පර්ශ වෙලා කියනවා මොකද්ද? ගෑවිලා කියන එකනේ. එකට ගෑවිලා වගේ. මගේ අත් දෙක ස්පර්ශ වෙලාද? නෑ. දැන් ස්පර්ශ වෙලාද? ඔව්. දැන් ස්පර්ශ වෙලාද? නෑ. දැන් ස්පර්ශ වෙලාද? ඔව්. දැන් මේ පෙට්ටියත් එක්ක මගේ අත දැන් ස්පර්ශ වෙලාද? මේ අත? නෑ. දැන් ස්පර්ශ වෙලාද? ඔව්. හරි. හරි. දැන් ඔන්න මගේ අත් දෙක ස්පර්ශ වෙලාද? නෑ. දැන් ස්පර්ශ වෙලාද? ඔව්. දැන් ස්පර්ශ වෙලානේ. එතකොට මේ වෙලාවේ මේකේ ස්පර්ශ පෘෂ්ඨ දෙක කියලා කියන්නේ මේ අතේ අල්ලයි මේ අතේ අල්ලයි. ඇයි? උන් දෙන්නනේ බං ගෑවිලා ඉන්නේ. ගෑවිලා ඉන්න උන් දෙන්න තමයි ස්පර්ශ පෘෂ්ඨ දෙක කියන්නේ. ඔච්චරයි. හරි. දැන් මෙහෙම හිතන්නකො මේ අත හිතන්න එපා. මේ උඩ අතයි මේක හිතන්න. දැන් ස්පර්ශ වෙලාද? නෑ. දැන් ස්පර්ශ වෙලාද? ඔව්. මේකේ ස්පර්ශ පෘෂ්ඨ දෙක කියන්නේ මොකද්ද? මේකේ ගෑවිලා ඉන්න උන් දෙන්න. කවුද මේකේ ගෑවිලා ඉන්න උන් දෙන්න? මේ අතේ අල්ලයි අල්ලද කියන්නේ අත්ලද මොකක්ද මන් දන්නේ. මේ මෙන්න මේ පෘෂ්ඨයයි. මේ පෘෂ්ඨයයි මේකයි ස්පර්ශ වෙලා ස්පර්ශ පෘෂ්ඨ දෙක මේකයි මේ අතේ අල්ලයි. හරිද? එතකොට ඉතින් ඕනි එක ස්පර්ශ පෘෂ්ඨ දෙකක් කියන්නේ ගෑවිලා ඉන්නුම් දෙන්න කවුද කියන එක. හරිද? එතකොට දැන් මේක අනුව ගෑවිලා ඉන්නේ කවුද? ඒ කියන්නේ මේක විදිහට ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මේ පෙට්ටියේ යට ටිකයි මෙන්න මේ ටිකයි. ඕක තමයි ස්පර්ශ පෘෂ්ඨ දෙක කියන්නේ. එතකොට මෙයාගේ ස්පර්ශ පෘෂ්ඨ දෙක වෙන්නේ මොකද්ද? මෙන්න මේ ගෑවිලා ඉන්නේ කවුද? මෙයයිනේ. ඉතින් එයාගේ ස්පර්ශ පෘෂ්ඨ දෙක වෙන්නේ මෙන්න මේකයි මෙන්න මේකයි. ඔච්චරයි. මේ පෙට්ටියේ යට ටිකයි මෙන්න මේ ඔය පොළවේ මෙන්න මේ ටිකයි උඩ ටිකයි. ඔය මේකයි මේකයි. මේ දෙක තමයි යාගේ ස්පර්ශ පෘෂ්ඨ දෙක වෙන්නේ. ස්පර්ශ පෘෂ්ඨ දෙක හොයාගත්තා. දැන් ඔන්න එක කියලා ස්පර්ශ පෘෂ්ඨයක් තියෙනවා. ඔන්න දෙක කියලා ස්පර්ශ පෘෂ්ඨයක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් අපිට කියනවා ඒ දෙකෙන් චලිත වෙන කෙනාගේ ස්පර්ශ පෘෂ්ඨය මොකක්ද කියලා හොයාගන්නලු. එකද දෙකද කියලා. හරි. ඒ දෙන්නගෙන් චලිත වෙන කෙනාගේ ස්පර්ශ පෘෂ්ඨය හොයාගන්නලු එකද දෙකද කියලා. කොහොමද හොයන්නේ? චලිත වෙන කෙනා හොයාගන්න බෑයි. කවුද චලිත වෙන්නේ? පොළව යනවද මෙහෙම? පොළව යන්නේ නැහැනේ. පෙට්ටියනේ යන්නේ. ඇයි පෙට්ටිය යන්නේ? ඒ කියන්නේ පොතේ තාම යන්නේ නැහැ. මම කියන්නේ පොතේ හැටියට යනවනේ යන්න ඕනි පෙට්ටිය නේද? එයාට අපි බලයක් දුන්නම එයා පොතේ හැටියට හරනම් ඉස්සරහට යන්න එපේ. එතකොට එකෙන් චලිත වෙන කෙනාවද? පොළවද පෙට්ටියද? පෙට්ටියනේ. එතකොට පෙට්ටියේ ස්පර්ශ පෘෂ්ඨ කියන්නේ මොකද්ද? මෙන්න මේක. උගේ මේ යට කෑල්ල. ඔන්න ඒකත් හොයාගෙන ඉවරයි. ඒක මැද තිතක් තියන්නලු. මේ තියෙන මේ ස්පර්ශ පෘෂ්ඨේ ඒකේ මැද කියන්නේ ඉතින් මෙන්න මේ වගේ තරක් නෙනේ. මේකේ මෙහෙම තිතක් තිබ්බා. හරි. ඒ තිතේ ඉඳන් චලිතයට විරුද්ධ පැත්තට ඊතලයක් අදින්නලු. දැන් චලිත පැත්ත කියන්නේ පොතේ හැටියට යන්නේ මේ පැත්තටනේ.
චලිත පැත්ත කියන්නේ මේ පැත්ත. එහෙනම් චලිතයට විරුද්ධ පැත්ත කියන්නේ මේ පැත්තනේ. අතීතයේ ඉඳන් චලිතයට විරුද්ධ පැත්තට ඊතලයක් අදිනවා. හරි. ඕකතුළු ඒ ඝර්ෂණ බලයයිලු. එහෙනම් මේක වෙන්නේ නැති ඝර්ෂණ බලය කියලා කියන්නේ. හරි නේද? අර කලින් ලකුණු කරපු එකමයි නේද? එතකොට අපිට මෙතනින්වත් ලකුණු කරන්න බෑ කියලා තේරෙනව නේද? ඔන්න ඔය විදිහට අපිට ඕනිම ඝර්ෂණ බලයක් ලකුණු කරන්න පුළුවන්. අපි නිකන් පොඩි වෙනස් උදාහරණ ටිකක් බලමුද? දැන් පොඩි වෙනස් එකක් බලමු. හරි. මෙහෙම මේ ඇලවෙච්ච එකක්. මේ කන්දක් වගේ මොකක් හරි හිතන්න. කන්දක් හරි මොකක් හරි කියලා. හරි. මේක අර පොළොවට ෆික්ස් කරලා තියෙන මේ පොඩි අර පල්ලමක් වගේ කෑල්ලක්. හරි. නැත්තම් මෙහෙම හිතන්න ඕනේ. මේකම කියන්නේ මේක උඩ මෙහෙම පෙට්ටිය තියන්න යන්නේ මෙහෙමනේ. මෙහෙම පෙට්ටිය තියන්න යන්නේ කියලා හිතන්න. අර ඒකෙත් ස්පර්ශ වෙලා තියෙනවා. මම අර බල ලකුණු ගන්න ඕන නිසා පොඩ්ඩක් මේ විදිහට අදින්න. හරි. දැන් මෙයාගේ මේ පෙට්ටිය මත තව බල තියෙනවා. අපිට ඒවට යන්න අපි මොකද්ද ලකුණු කරන්නේ? ඝර්ෂණයනේ. හරි. ස්පර්ශ පෘෂ්ඨ දෙක මොකද්ද? ස්පර්ශ වෙලා තියෙන කවුද? ස්පර්ශ පෘෂ්ඨ දෙක මොකද්ද මේකේ? මෙයාගේ මේ යට කෑල්ලයි මෙයාගේ මේ මෙන්න මේ ටිකයි. එතකොට ස්පර්ශ පෘෂ්ඨ දෙක වෙන්නේ මෙන්න මේ කෑල්ලයි මෙන්න මේ කෑල්ලයි. හරි. හරි. ස්පර්ශ පෘෂ්ඨ දෙක මම ඕනනම් මේ තිත් වලින් ලකුණු ගන්නද? කඩිරි වලින්. මේ තියෙන ස්පර්ශ පෘෂ්ඨයක්. මේ තියෙන ස්පර්ශ පෘෂ්ඨයක්. මේක අපි 1 කියලා කියමු. මේක අපි 2 කියලා කියමු. හරි. මේ තියෙන ස්පර්ශ පෘෂ්ඨ දෙක තමයි මම මේ කඩිරි වලින් ලකුණු කරලා තියෙන්නේ. හරි. 1යි 2යි. ඒ දෙන්නගෙන් චලිත වෙන කෙනාගේ ස්පර්ශ පෘෂ්ඨය මොකද්ද? කවුද මේ දෙන්නගෙන් චලිත වෙන්නේ? පෙට්ටියනේ චලිත වෙන්නේ. මූ චලිත වෙනවයි. පෙට්ටිය තමයි චලිත වෙන්නේ. එතකොට පෙට්ටියේ ස්පර්ශ පෘෂ්ඨය කියන්නේ අංක 1ද 2ද? 1නේ. හරි. දෙකක් අපිට වැඩක් නැහැ එතකොට. ඔන්න ඒකත් හොයාගෙන ඉවරයි. ඒක මැද තිතක් තියන්න. හරි. ඒක මැද තිතක් තිබ්බා. දැන් තිතේ ඉඳන් චලිතයට විරුද්ධ පැත්තට ඊතලයක් අදින්න. මොකද්ද චලිත වෙන පැත්ත ඉස්සල්ලාම? දැන් මේක මෙහෙම තියෙනවා. පෙට්ටිය මෙහෙම තියෙනවා. ඌ චලිත වෙන්නේ කොහෙටද? පහළට. ඌ චලිත වෙන්නේ මෙහෙටවත් නෙමෙයි. ඌ චලිත වෙන්නේ මෙහෙට. එහෙනම් මෙහෙට විරුද්ධ පැත්ත කියන්නේ මෙහෙට. එහෙනම් චලිතයට විරුද්ධ පැත්ත කියලා කියන්නේ මෙන්න මෙහෙම. ඕ එළවුණා. මෙන්න මෙහෙම. ඊතලයක් අදින්න. හරි. එය ඝර්ෂණ බලය. එහෙනම් මේක වෙන්නේ නැති ඝර්ෂණ බලය කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට මේ ලෝකේ තියෙන ඕනිම දෙයක ඝර්ෂණ බලය හොයන්න පුළුවන් මෙතන දෙයක් අපි කියලා දුන්නා. ඉතින් මේක කොහෙවත් පොතකවත් තියෙන දෙයක් නෙමෙයි. හරි. ඔය විදිහට ඕනිම එකක ඝර්ෂණ බලයක් ඔයාලට ලකුණු කරන්න පුළුවන්. අනිවාර්යෙන් වාර විභාග වලට එහෙම එනවා. ඔය මේ පොඩි ටිකක් ඇඩ්වාන්ස් උදාහරණයක් බලමු අපි. මොකක් හරි මේ මෙහෙම දන්නවා මේ ග්‍රයින්ඩර් එකක් තියෙනවා කියන්නේ. අර ග්‍රයින්ඩර් වගේ නේද? ග්‍රයින්ඩර් එක නේද කියන්නේ? මම දන්නේ හරියට. එකක් තියෙනවා කියලා දන්නවා. ඒක මෙහෙම කැරගෙනවනේ. අපි තුන් මේ පැත්තට කැරගෙනවා කියලා මෙහෙම. හරි. මෙහෙම කැරගෙන මොකක් හරි හිතන්න. මෙහෙම මොකක් හරි එකක්. මේක මෙහෙම කැරගෙන එකක් කියලා. අපි ගිහිල්ලා මෙතන මෙහෙම ඇඟිල්ලක් තියෙනවා අපේ. ඇඟිල්ලක් තියෙනවා. එතකොට මෙයාගේ ඝර්ෂණ බලය කොහෙටද ලකුණු කරන්නේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ. ස්පර්ශ පෘෂ්ඨ දෙක මොකද්ද? මෙන්න මෙයාගේ මේ චූටි කැලලක් තමයි ස්පර්ශ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඇඟිල්ල මෙන්න මේක තමයි ස්පර්ශ පෘෂ්ඨ කියලා කියන්නේ. හරි. මේක බැරි නම් හිතන්න එපා. මේක එහෙම ලොකුවට ඕනේ නැහැ. හරි. මෙන්න මෙතනයි තමයි ස්පර්ශ පෘෂ්ඨ කියලා කියන්නේ. ඒකෙන් චලිත වෙන කෙනාගේ ස්පර්ශ පෘෂ්ඨ මොකද්ද? මෙයානේ මේක කරකෙන්නේ. ඉතින් එයා තමයි එයාගේ මේක තමයි චලිත වෙන කෙනාගේ ස්පර්ශ පෘෂ්ඨ කියලා කියන්නේ. ඒක මැද තිතක් තියන්න. ඒ තිතේ ඉඳන් චලිතයට විරුද්ධ පැත්තට ඊතලයක් හදින්න. දැන් මේ තිත ටික කොහෙට යනවා වගේද? පහළට යනවා වගේ නේද? එහෙනම් ඒකට විරුද්ධ පැත්ත කියන්නේ උඩ. මේක මේ ඉක්මනට කිව්වේ මේ ඒක බැරි නම් හිතන්න එපා. අමතක කරලා දාන්න කලින් ඒවා පුළුවන් නම් ඇති. හරි. ඉතින් දැන් මේ ඝර්ෂණය ලකුණු කරන්නත් පුළුවන්. ඕනිම ඝර්ෂණ බලයක් ලකුණු කරන්නත් පුළුවන්. හරි. ඔය ගොඩක් අයට බෑ ඔයාලා වයස. දැන් අපි මෙහෙම වැඩක් කරන්න යන්න. අර කලින් රූපේට මෙයන් අපේ ඔරිජිනල් රූපේ තියෙන්නේ. මොකද්ද මෙන්න මේකනේ. පොළොව තිබ්බ පොළොවට පෙට්ටියක් තිබ්බා. හරි. අපි ඉස්සල්ලා මොකද්ද කරේ?
චූටි බලයක් දුන්නනේ. ඒ චූටිම බලය අපි 1 නිව්ටන් කියලා හිතමුකෝ. ඒ වෙලාවේ මෙයාගේ බලය මෙහෙම ලකුණු ගන්න පුළුවන් නේ. එතකොට මෙයා ඉස්සරහට ගියේ නෑනේ අපි චූටි බලයක් දුන්නට. හරි. එයා ගියේ නෑ. ඇයි මේ ඝර්ෂණ බලය ඒකටම සමාන වෙච්ච නිසා. ඊට පස්සේ අපි මොකද්ද කරේ? දැන් පළවෙනියට අපි චූටි බලයක් දුන්නා. දෙවෙනියට අපි ඒ චූටි බලය චුට්ටක් වැඩි කරා නේද? අපි හිතමු මේක මේ අපි 2 නිව්ටන් කරා කියලා. ඒත් එයා චලිතුම් නෑ නේද? මොකද්ද වෙලා තියෙන්නේ? මූ වැඩි කරා විතරයි මේ ඝර්ෂණ බලයත් උගේ අගේ වැඩි කරගෙන. ඌත් 2 නිව්ටන් වෙලා. හරි. අපි ඉස්සල්ලාම මේ පෙට්ටියට චූටි බලයක් දුන්නා. ඉතින් ඝර්ෂණයත් චූටි බලයක් දුන්නා. අපි ඊට පස්සේ තව චුට්ටක් වැඩි බලයක් දුන්නා. ඉතින් ඝර්ෂණය මොකද්ද කරලා තින්නේ? ආහා චුට්ටක් වැඩි බලයක් දුන්නා නේද? දැන් මාත් දෙන්නම් කියලා ඌත් උගේ බලය තව පොඩ්ඩක් වැඩි කරගෙන. හරිද? ඔන්න අපි ඊට පස්සේ 3 නිව්ටන් දෙනවා. හරිද? 3 නිව්ටන් දෙනවා. තව චුට්ටක් වැඩි කරා. ඝර්ෂණය මොකද්ද කියන්නේ? වැඩි කරගත්තා නේද? ඉඳන් තොට දෙන්නම් කියලා ඌත් 3 නිව්ටන් කරගන්නවා ඒක. හරිද? ඊට පස්සේ අපි මේක තව පොඩ්ඩක් වැඩි කරනවා. අපි 4 නිව්ටන් කරගන්නවා. හරිද? ඝර්ෂණය මොකද්ද කරන්නේ? වැඩි කරගත්තා නේද? ඉඳපන් දෙන්න උඹට කියලා. ඌත් වැඩි කරගන්නවා. අපි උම වැඩි කරන් යද්දි ඝර්ෂණ බලය මොකද්ද කරන්නේ? උඹලා වැඩි කරනවා නේද? මාත් දෙන්නම් කියලා ඌත් උගේ බලය වැඩි කරගන්නවා මේ පැත්තට. හරිද? ඒක නිකන් හරියට මේ ඉස්සරහට 1 නිව්ටන් වලින් අදිනවා, මූත් 1 නිව්ටන් වලින් අදිනවා. 2 නිව්ටන් වලින් අදිනවා නම් පිටිපස්සට ඉන්න එකත් 2 නිව්ටන් වලින් අදිනවා. හරි? ඔන්න ඔහොම වැඩක් තමයි එතන වෙන්නේ. හැබැයි මේ ඝර්ෂණ බලය ඉන්නවනේ. එයත් ඉතින් මිනිස්සු වගේ තමයි. අර මිනිස්සු කියන්නේ මේ හැම දෙයකටම සීමාවක් තියෙනවනේ කියලා. ඒ ඝර්ෂණ බලයත් එහෙම තමයි ඉතින්. අපි බලය වැඩි කරද්දී උගේ ලිමිට්ස් තියෙනවා. ඉතින් උටත් එපා වෙනවා. ඒ කියන්නේ දැන් මූ වැඩි කරන් යද්දී මූත් වැඩි කරනවා තමයි මේ පැත්තට. හැබැයි ඉතින් උගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. මේ ඌ හිතනවා දැන් තව ටිකක් වැඩි වුණාට පස්සේ මේක හැමතිස්සෙම කරන්න බෑනේ. ඔහොම දැන් මගේ ඉවසීමේ සීමාවක් තියෙනවනේ. හරිද? මගේ සීමාවක් තියෙනවනේ. මේක හැමතිස්සෙම කරන්න බෑ. උඹලා වැඩි කරන විදිහට වැඩි කරන්න කියලා ඌ වෙලාවක පසුබහිනවා. ඔන්න ඔය පසුබහින එක තමයි උගේ සීමාව. හරිද? ඒ පසුබහින අවස්ථාව තමයි උගේ සීමාව. හරිද? ඒ කියන්නේ අපි මේක 4 නිව්ටන් 5 නිව්ටන් 6 නිව්ටන් විදිහට වැඩි කරන් යද්දි මෙයත් 4 නිව්ටන් 5 නිව්ටන් 6 නිව්ටන් විදිහට වැඩි කරන් යනවා. හැබැයි තව ටිකක් යද්දී කියන අපි 7 නිව්ටන් 8 නිව්ටන් 9 නිව්ටන් වගේ යද්දි මෙයාට එච්චර කැපැසිටි එකක් නැති වෙන්න පුළුවන්. මෙයාගේ ලිමිට් එක පැනලා තියෙන්න වෙන්න පුළුවන්. සමහර විට මෙයාට නිර්මාණය කරන්න පුළුවන් උපරිම බලය මේ පැත්තට තියෙන්නේ 6 නිව්ටන් වෙන්න පුළුවන්. හැබැයි අපිට මේකට 7 නිව්ටන් යවන්න පුළුවන් නේ. ඔන්න මෙයාගේ මේ ලිමිට් පයින් අවස්ථාව තියෙනවනේ. මෙයාට මේ එපා වෙලා උඹලත් එක්කරම් බෑ බං ආයෙනම් මට වැඩි කරන්න බෑ කියලා මේ ඝර්ෂණ බලනේ උන්ටත් හැඟීම් දැනීම් තියෙන උන්ටත් එපා වෙනවා. මුන් වැඩි කරනවා මටත් වැඩි කරන් යන්න පුළුවන්. හැබැයි මගේ ලිමිට් එකක් තියෙනවා. මට මේ එක අගයකට වඩා වැඩි කරන්න බෑ. අන්නේ උගේ ලිමිට් එක පයින් අවස්ථාව තියෙනවා. උගේ ඉවසීමේ සීමාව පයින් අවස්ථාව. ඔන්න ඔය වෙලාව තමයි මෙයා චලිතය ආරම්භ කරන අවස්ථාව කියලා කියන්නේ. හරි. අපි බලමුද මේ උගේ ලිමිට් එක පයින් අවස්ථාව මොකක්ද කියලා. ඔන්න තියෙනවා. හරි. තාම නෑ. බලේ පොඩ වැඩි කරමු. ඔන්න ලිමිට් එක පැන්නා. පිටිපස්සට අදින බලේ ලිමිට් එක පැන්නා. උගේ ලිමිට් එක පැන්න අවස්ථාව තමයි මෙයා චලිතය ආරම්භ කරන අවස්ථාව කියලා කියන්නේ. තේරෙනවද? අපි දැන් මේක පොඩ්ඩක් මේ අගයන් එක්ක කම්පෙයාර් කරලා බලමු. අර උගේ ලිමිට් එක මොකක්ද කියලා, උගේ සීමාව මොකක්ද කියලා. අපි නිකන් මේ පොඩි නිකන් වගුවක් නෙමෙයි. මේකක් ගහමුකෝ මේ අපි දෙන බලය ඝර්ෂණ බලය කියලා. අපි දෙනවා 1 නිව්ටන් 2 නිව්ටන් 3 නිව්ටන් 4 නිව්ටන් 5 නිව්ටන් 6 නිව්ටන් 7 නිව්ටන් කියලා අපි හිතමුකෝ. අපි මේ බලයක් දෙනවා. අපිට ඕනි බලයක් දෙන්න පුළුවන්නේ. ලිමිට් තියෙන්නේ ඝර්ෂණයටනේ. අපි හිතමු උගේ ලිමිට් එක තමයි 5 කියලා. එතකොට මෙන්න මෙහෙම වැඩක් වෙන්නේ. අපි දෙන බලය
ඔන්න බලමු අපි මෙයා කියන ටික. මේ තියෙන අපි දෙන බලය, මේ තියෙන ඝර්ෂණ බලය. අපි දෙන බලය 1 නිව්ටන් නම් ඝර්ෂණ බලයත් 1 නිව්ටන්. ඒක ඇත්තනේ. දෙන්නම් උඹට කියලා ඉන්නේ සීන් එකේ මුල් ටිකේ. ඊට පස්සේ අපි දෙන බලය 2 නිව්ටන් නම් ඝර්ෂණ බලයත් දෙන්නම් උඹට කියලා උත් 2 නිව්ටන් කරගන්නවා. අපි දෙන බලය 3 නිව්ටන් නම් ඝර්ෂණ බලයත් දෙන්නම් උඹට කියලා 3 නිව්ටන් කරගන්නවා. අපි දෙන බලය 4 නිව්ටන් නම් ඝර්ෂණ බලයත් දෙන්නම් උඹට කියලා 4 නිව්ටන් කරගන්නවා. අපි දෙන බලය 5 නිව්ටන් කියන්නකො. ඒත් ඝර්ෂණ බලය දෙන්නම් උඹට කියලා 5 නිව්ටන් කරගන්නවා. හරි. ඊට පස්සේ උට දැන් ඇති ලිමිට් එක පැනලා තියෙන්නේ. හරි. උගේ ලිමිට් එක පැනලා තියෙන්නේ. උට දැන් මල පැනලා තියෙන්නේ. හරිද? හොතටම මල පැනලා තියෙන්නේ. උට එපා වෙලා තියෙන්නේ. දැන් අපිට එපා වෙලා නැහැ නේ. අපි බලය වැඩි කරනවා. ඝර්ෂණයට එපා වුණා කියලා අපිට එපා වෙනවා. හරි. අපි දැන් මේක 6 නිව්ටන් කරනවා. ඒ වෙලාවේ ඝර්ෂණයේ උපරිම ලිමිට් එකේ ඉන්නේ. එයාගේ උපරිම සීමාවෙ ඉන්නේ. මෙයාට මීට වඩා බලය මේ ඝර්ෂණ බලය වැඩි කරන්න බෑ. එයාට පුළුවන් 5 නිව්ටන්ම තමයි උපරිමේ. එතකොට එයා 5 නිව්ටන්ම ඉන්නවා. 5 නිව්ටන් වල චුට්ටක් අඩු වෙනවා. මේක අපි ඉස්සරහට කතා කරමු. අපි දැනට 5 නිව්ටන් කියලා හිතමුකෝ. හරි. එයා 5 නිව්ටන්, අපි 6 නිව්ටන්. එයාට 6 නිව්ටන් කරගන්න බෑ. ඇයි? එයාගේ ලිමිට් පැනලා තියෙන පොරට එපා වෙලා තියෙන ආයෙ වැඩි කරගන්න නැහැ කියලා ඉන්නේ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඉස්සරහට තියෙනවා 6 නිව්ටන්, පිටිපස්සට තියෙනවා 5 නිව්ටන්. ඉස්සරහට තියෙන බලය වැඩි වෙලා. ඒ කියන්නේ ඉතින් ඉස්සරහට තියෙන බලය වැඩි වෙලා නම් එයා ඉස්සරහට චලිත වෙන්න ගන්නවා. ඔන්න ඕක තමයි මේක පිටිපස්සේ තියෙන කතාව. මෙයා 5 නිව්ටන් කියවනේ මේක 4.9ක් විතර වෙනවා. හරිද? එයා 4.9 විතර ඒක පවත්වා ගන්නවා. හරි පොඩි 4.9 නෙවෙයි මම මේ බොරුව කියන්නේ මේ මම කියන්නේ 5ට වඩා පොඩ්ඩක් අඩු වගේක් තමයි එන්නේ. අපි දැනට 5යි කියලා හිතාගමුකෝ නේ. හරි. එයාගේ උපරිම අර 5 නිව්ටන් කියන ලිමිට් එකේ ඉන්නවා. ඉස්සරහට එතකොට 5 නිව්ටන් එයා පිටිපස්සට දෙද්දි ඉස්සරහට තියෙන බලය වැඩි වෙනවා. මං කිව්ව නේද ඒක තමයි චලිතය ආරම්භ වන අවස්ථාව. එයාගේ අර උපරිම ලිමිට් එකේ ඉන්න අවස්ථාව කියලා. තේරෙනවද ඇයි එහෙම උනේ කියලා? එහෙම උනේ එතනින් පස්සේ තියෙන හැම බලයක්ම ඉස්සරහට තියෙන බලය වැඩි. ඉතින් එයා ඉස්සරහට චලිත වෙන්න ගන්නවා. ඔන්න ඕක තමයි මෙයාගේ මේ සීමාකාරී අවස්ථාව. ඒ කියන්නේ මෙයාගේ උපරිම ලිමිට් එකෙන් පස්සේ මේ චලිතය ආරම්භ වෙනවා කියන එක පිටිපස්සේ තියෙන කතාව සහ හේතුව. සාමාන්‍ය පෙළ විද්‍යාව ගොඩ දාන්න තනි තනියම ඉගෙන ගන්න කැමතිද? 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහාම වෙන්වුණු ඔන්ලයින් ඉන්ඩිවිජුවල් විද්‍යාව පන්තිය. සෑම ළමයෙකුටම වෙන වෙනම ලයිව් උගන්වන නිසා ඔයාගේ දුර්වලතා හඳුනාගෙන විශේෂ අවධානයක් දෙන්න අපිට පුළුවන්. අපට අවශ්‍ය පාඩම් නෝ ඔබට මගහැරුණු හෝ ඉක්මනින් ආවරණය කරගත යුතු ඕනෑම පාඩමක් ඔබේ අවශ්‍යතාවය අනුව වෙන්වෙන් වශයෙන් ඉගෙන ගත හැක. මුළු මාසයටම අය කිරීම රුපියල් 3000ක් පමණයි. විද්‍යාවට ඒකක් සහතික කරන ඔයාටම වෙන්වුණු මේ සුවිශේෂී පන්තියට අදම ලියාපදිංචි වෙන්න. හරි එතකොට මේ වස්තුවේ චලිතය ගත්තම මේකේ ප්‍රධාන මේ කොටස් තුනකට අපිට කඩන්න පුළුවන්. උගේ ස්ටේජස් තුනක් වගේ හරිද? පළවෙනි එක තමයි ඒ කියන්නේ ඌ මේ චලිත වෙන්නේ නැති අවස්ථාව. මේ පළවෙනි කොටස විදිහට කඩන්න පුළුවන්. මේ තියෙන්නේ මේ චලිත වෙන්නේ නැහැ. හැබැයි අර උගේ ලිමිට් පැන්න අවස්ථාව. හරිද? චලිත වෙන්නේ නැති අවස්ථාව, චලිත වෙන්නේ නැහැ හැබැයි ලිමිට්ස් පැන්න අවස්ථාව, මේ ඊට පස්සේ චලිත වෙන අවස්ථාව. හරිද? ඔන්න ඕකට නම් ටිකක් දෙන්න යන්නේ. පළවෙනි අවස්ථාවට නමක්, දෙවෙනි අවස්ථාවට නමක්, තුන්වෙනි අවස්ථාවට නමක් කියලා. අර දැන් මිනිස්සු ගත්තොත් එහෙම මිනිස්සුන්ගේ අර ජීවිතයේ එක එක අවදි වලට නම් දෙන්නේ. ළමා කාලය, තරුණ කාලය, ඊට පස්සේ මොකද්ද? වයසක කාලයද? දන්නේ නැහැ. මොකද ඒ කියන්නේ නැත්තනම්? මහලු කාලයද? මහලු සමය වගේ. හරි. ඔන්න ඔහොම. මෙයාගේ චලිතයේ ස්ටේජස් තුනට, එයාගේ චලිතයේ අවස්ථා තුනට අපි නම් දෙන්න යන්නේ. දැන් ඒකේ මේ පොතේ තියෙනවා ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ පළවෙනි එක. හරිද? ස්ථිතික, සීමාකාරී, ගතික. ඔන්න ඔය නම් තුන තමයි දෙන්න යන්නේ. හරිද? කොහොමද ඔක වෙන්නේ කියලා බලමු පොඩ්ඩක්. දැන් මේකේ මේ පළවෙනියට තියෙන එක බලන්න. බලයක් යෙදනු ලැබුවද වස්තුව අතර සාපේක්ෂ චලිතයක් නොමැති අවස්ථාවල ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය කියලා එකක් තියෙනවා. බලයක් යොදලා තියෙනවා අපි.
හැබැයි දෙන්න චලිත වෙලා නැහැ. හරිද? අපි බලයක් දීලා තියෙනවා. හැබැයි මෙයා චලිත වෙලා නැහැ. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි අවස්ථාවනේ. ඔන්න ඕකට අපි කියනවා ඔය ඝර්ෂණ බලයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණය කියලා. හරිද? ඇයි ඒකට ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ? අපි බලයක් දීලා තියෙනවා. හැබැයි එයා නිශ්චල විදලා තියෙනවා. මේ ස්ථිතික කියන වචනේ මොකද්ද? ස්ථිතික කියන්නේ මේ ස්ටැටික් කියන එකනේ. ස්ටැටික් චලනයක් නැහැ, චලිත නැහැ, නිශ්චලයි වගේ අදහසක්. ඔවුන් ඉතින් මේ අවස්ථාවේ මෙයා නිශ්චලයි නේද? ඉතින් එතකොට මේ අවස්ථාවෙත් මෙයා නිශ්චලයි. එතකොට මේකටත් අපිට ස්ථිතික ඝර්ෂණය කියන්න බැරිද? ඔව් එයා නිශ්චලයි තමයි. හැබැයි මේ උගේ අර ලිමිට් පැන්න උගේ ඉවසීමේ සීමාව පැන්න අවස්ථාවනේ. ඒ නිසා අපි පොඩ්ඩක් මෙයාට නිකන් පවුනේ නිකන් ස්පෙෂල් නමක් දීලා තියෙනවා. ඒ තමයි මේ සීමාකාරී අවස්ථාව කියලා. සීමාකාරී ඝර්ෂණය කියලා. ඒ තමයි සීමාකාරී. හරිද? ඔය මෙයාට ස්ථිතික ඝර්ෂණය කියන්න පුළුවන්. ඒ දැන් මේ කියන්නේ ස්ථිතික ඝර්ෂණය කියන්නේ නිශ්චල අවස්ථාවේ ඇති වෙන ඝර්ෂණයනේ. එතකොට මෙයාත් නිශ්චලයි තමයි. හැබැයි මේ අර ලිමිට් පැන්න විශේෂ අවස්ථාවක්නේ. ඒ නිසා ඉතින් යාට විශේෂ අවස්ථාවක් නිසා යාට විශේෂ නමක් දීලා තියෙනවා. ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණය කියලා. හරි? නැත්නම් සීමාකාරී අවස්ථාව කියලා. එතකොට මේ ලිමිට් පැන්නට පස්සේ චලිත වෙනවනේ. එතකොට ඒකට ගැලපෙන්න මොකුත් දෙන්න එපා. ඒකට අපි කියනවා ගතික ඝර්ෂණය කියලා. නිශ්චලයි නම් ස්ථිතික චලනය වෙනවා නම් ගතික නිකන් ගතික කියන්නේ ඩයිනමික්ද? ඒ වගේනේ. එහෙම කියන්න පුළුවන් නේද? ඒතකොට මේ නම් ටික ගැලපෙනව නේද ඔක්කොම? ඇත්ත නේද? නිකන් අර නමට නම් දීලා නැහැනේ මේ ටික ඔක්කොම තේරුමත් එක්ක ගැලපෙනව නේද? නිශ්චලයි. ඉතින් ස්ථිතිකයි. සීමාව පැනපු අවස්ථාව සීමාකාරී. ගතිකයි චලනය වෙනවා. ගැලපෙනව නේද? දැන් ඔකේ තියෙන ඩෙෆිනිෂන්ස් ටිකත් එක්ක බලන්න. පළවෙනි එක ස්ථිතික ඝර්ෂණයට දීලා තියෙනවා බලයක් යොදනු ලැබුවද වස්තුව අතර සාපේක්ෂ චලිතයක් නොමැතිනම් ඒක ස්ථිතික ඝර්ෂණය. ඊට පස්සේ චලිතය යාන්තමින් ආරම්භ වන අවස්ථාවේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. හරිද? මේ පහයි නියුරන් කියන්නේ චලිතය යාන්තමින් ආරම්භ වෙනවා කියන්නේ ආරම්භ වෙන්න ඔන්න මෙන්න මේ පටන් ගන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාව. අන්න ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණය. වස්තුව අතර සාපේක්ෂ චලිතයක් පවතින අවස්ථාවේ කියන අපි ගතික ඝර්ෂණය. ඇත්තනේ ඉතින් වස්තුව චලනය වෙන අවස්ථාවේ තමයි ගතික ඝර්ෂණය කියලා කියන්නේ. ඔන්න ඕක තමයි අපි දුන්න නම් ටික. එතකොට ඝර්ෂණයේ අවස්ථා තුන තමයි මේ තියෙන්නේ. එකක් තමයි ස්ථිතික අවස්ථාව, සීමාකාරී අවස්ථාව, ඊට පස්සේ ගතික අවස්ථාව. ස්ථිතික අවස්ථාවේ ක්‍රියාත්මක වෙන ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණය. සීමාකාරී උපරිම ලිමිට් එකේ ක්‍රියාත්මක වෙන ඝර්ෂණය සීමාකාරී ඝර්ෂණය. ගතික අවස්ථාවේ චලනය වෙන අවස්ථාවක ගතික ඝර්ෂණය. හරි එතකොට දැන් බලන්න ඕනේ මේ ඝර්ෂණ බලයක් ඇතිවීමට තෘප්ත වෙන්න ඕනේ සාධක මොනවද කියලා. ඒ කියන්නේ ඝර්ෂණ බලයක් ඇති වෙන්න නම් තියෙන්න ඕනේ ෆැක්ටර්ස්. ඒ කියන්නේ නිකන් අර හිතන්නකො මේ කැම්පස් එකට යනවා කියලා. ඒතකොට කැම්පස් එකට යනවා තෘප්ත කරන්න ඕනේ සාධක මොනවද? හරියට නිකන් වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනේ. උසස් පෙළට මේ ඉසඩ් කෝ එකට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ සාධක තියෙනවා. එතකොට ඒ විදිහට මේ ඝර්ෂණ බලයක් ඇති වෙන්න තෘප්ත කරන්න ඕනේ සාධක තියෙනවා. ප්‍රධාන වශයෙන් දෙකක් තියෙන්නේ. එකක් තමයි මේ වස්තුන් දෙකක් ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ. ඉතින් අර මේ කතා කරා වගේ මේ අපි අර ගත්තා වගේ මේ වස්තුන් දෙකක් මේ විදිහට ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ. අහසේ පාවි තිබ්බා කියලා එහෙම ඝර්ෂණ බලයක් ඇති වෙන්න බෑ. පළවෙනි එකෙන් ස්පර්ශ වෙන්න ඕනේ. ඒක පාඩම් ගන්න දෙයක් නේ. අපි අර කලින් ඉගෙන ගත්තා වගේ අපිට තේරෙනවනේ ඒක. ඊට පස්සේ දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් මේ වස්තුන් දෙකක් මෙහෙම නිකන් තිබ්බා කියලා. ඒ කියන්නේ මෙයාට අපි බලයක් දෙන්න නැතුව මෙයා නිකන් තිබ්බා කියලා මෙයාගේ ඝර්ෂණ බලයක් ඇති වෙනවද? ඒ කියන්නේ මෙන්න මෙහෙම. මෙහෙම වස්තුවක් තියෙනවා මේ පෘෂ්ඨුවේ මේ පෙට්ටියක් තියෙනවා. අපි මේකට මේ බලය දෙන්නේ නැහැ. එතකොට මෙහෙම ඝර්ෂණ බලයක් තියනවද මේ විදිහට? එහෙම තියෙනවා නම් නිකන් තියද්දි අපි බලයක් දෙන්න නැතුව මේට බලයක් තියෙනවා නම් ඝර්ෂණ බලයක් නිකන් තියද්දි මෙයා පිටිපස්සට යන්න එපා. එහෙම වෙන්නේ නැහනේ. ඒ කියන්නේ මෙයාට අපි බලයක් දෙන්නේ නැත්තම් මෙයාගේ ඝර්ෂණ බලයකුත් නැහැ. එතකොට මේ අපිට ඒක ලියන්න පුළුවන්. එතකොට මේ අපි මෙහෙම බලයක් දෙද්දි තමයි අපි බලයක් දෙද්දි ඊට අනුරූපව තමයි එයා ඝර්ෂණ බලයක් ඇති කරන්නේ. අපි බලයක් දීලා හදන්නේ මෙයාව මේ චලිත කරවන්න නේද?
එතකොට මෙයා මේ චලිතයට අපි කියන මෙන්න මේ අවස්ථාවේ බලයක් දීලා මෙයාව චලිත කරවන්න හදනවා. අපි යාව චලිත කරවන්න හදනවා. හැබැයි එයා චලිත වෙන්නේ නැහැ. අපි කියනවා එයාට මේ චලිතයකට නැඹුරුවක් තියෙන අවස්ථාවක් කියලා මේ ටිකට මේකට කියනවා මේ ඉතින් චලිත වෙන අවස්ථාවනේ. එතකොට ඝර්ෂණ බලයක් ඇති වෙන්න නම් ඊළඟ එක තමයි සාපේක්ෂ චලිතයක් හෝ චලිත වීමට උත්සාහයක් තිබිය යුතුයි කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙන්න මේක. සාමාන්‍යයෙන් බලයක් නැතුව නිකම්ම හිටියා කියලා ඝර්ෂණ බලයක් ඇති වෙනවද? නැහැ. මෙහෙම බලයක් දීලා පොඩ්ඩක් චලිත වෙන්න try කරන්නවත් ඕනි. අඩුම තරමේ. චලිත වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි චලිත වෙන්න try කරන්නවත් ඕනි කියලා කියනවා. ඔන්න ඔය සාධක දෙක අනිවාර්යයෙන්ම මේ ඝර්ෂණ බලයක් ඇති වෙන්න බලපානවා. හරි. දැන් බලන්න යන්නේ මේ සීමාකාරී ඝර්ෂණය මනින්නේ කොහොමද කියලා. හරි. ඒක මෙෂර් කරන්න යන්නේ මොකද්ද මේ සීමාකාරී ඝර්ෂණයේ අගය කීයද කියලා. හරිද? එතකොට මේ තියෙන්නේ සමතල පොළව, මේ තියෙන්නේ පෙට්ටියක්. ඒ පෙට්ටියට අපි පොඩි මුද්දක් වගේ එකක් දාලා ඒකට අපි නිව්ටන් තුලාවක් දාගෙන තියෙනවා. හරි? නිව්ටන් තුලාව. හරි. එතකොට අපි මේක අදිද්දි මේ විදිහට ඒ අපි අදින බලය නිව්ටන් තුලාවෙන් නිරූපණය වෙනවා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා මෙතන ඉන්නේ තල්ලුවක් දුන්නේ 1 නිව්ටන් 2 නිව්ටන් 3 නිව්ටන් කියලා. අපි දැන් ඒ වෙනුවට ඒකම මේ පැත්තෙන් දෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ, වෙනසක් නැහැනේ. අපි 1 නිව්ටන් 2 නිව්ටන් 3 නිව්ටන් කියලා මේ එක එක බලයන් දීගෙන යනවා. හරිද? එතකොට දැන් අපිට එහෙම මේ බලයන් අපි මේක 1 නිව්ටන් වලින් අදිනවා කියලා හිතලා අදින්න බෑනේ. ඒක පෙන්නන, ඒ කියන්නේ අපි 1 නිව්ටන් වලින් නම් අදින්න, ඔය අදින්න 1 නිව්ටන් වලින් කියලා පෙන්නන උපකරණ තමයි මේ නිව්ටන් තුලාව කියලා කියන්නේ. හරි. එතකොට අපි ඉස්සල්ලාම මේක පොඩ්ඩක් අදිනවා මෙහෙම. ඒත් ඉස්සරහට එන්නේ නැහැ. ඇයි? පිටිපස්සට ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන නිසා. හරි. පිටිපස්සට ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන නිසා. හරි. 1 නිව්ටන් නම් එයත් 1 නිව්ටන් දෙනවා. අපි තව පොඩ්ඩක් අදිනවා. 2 නිව්ටන් වෙනකම්. ඒත් මේක ඉස්සරහට චලිත වෙන්නේ නැහැ. ඇයි? එයත් 2 නිව්ටන් බලයක් පිටිපස්සට දෙනවා. අපි 3 නිව්ටන් බලයක් දෙනවා. ඒ කියන්නේ මේ අපි අදින බලය තව පොඩ්ඩක් වැඩි කරනවා. ඒත් ඉස්සරහට යන්නේ නැහැ. එයත් 3 නිව්ටන් බලයක් දීලා. ඊට පස්සේ අපි 4 නිව්ටන් බලයක් දෙනවා. ඒත් ඉස්සරහට චලිත වෙන්නේ නැහැ. මොකද එයත් 4 නිව්ටන් බලයක් දෙනවා. අපි ඔන්න තව පොඩ්ඩක් වැඩි කරපු ගමන් අන්න චලිත වෙන්න ගන්නවා. ඔන්න ඔය චලිත වෙන්න ගන්න මොහොතට කලින් පාඨාංකය තමයි සීමාකාරී ඝර්ෂණය කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ චලිතය ආරම්භ වෙන්න ඔන්න මෙන්න මොහොතේ මෙයාගේ අගය තමයි සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ. හරිද? ඔන්න ඔය විදිහට අපිට සීමාකාරී ඝර්ෂණය මැනගන්න. හරි, දැන් මේ සීමාකාරී ඝර්ෂණයට බලපාන සාධක තමයි බලන්න යන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණය වැඩි වෙන්නේ, ඒ කියන්නේ අරයාගේ ලිමිට් එක තියෙන්නේ. එයාගේ ලිමිට් එක අඩු වෙන්නේ මොන වගේ වෙලාවල් වලද? ඒ ලිමිට් එක වැඩි අගයක් වෙන්නේ මොන වගේ වෙලාවල් වලද කියලා බලන්න යන්නේ. හරි. ඒකට අපි කරන්න යන්නේ ආයෙත් අර සුපුරුදු රූපෙටම යනවා. හරි. ඔන්න ඕක තියෙනවානේ, පෙට්ටිය තියෙනවානේ. මේ බාර අපි ගන්නවා මේ වැලි කඩදාසියකුයි. හරිද? වැලි කඩදාසියයි තව මොනවද ගන්නෙ? තෙල් ටික්කුයි. හරි. වැලි කඩදාසියකුයි තෙල් ටික්කුයි ගන්නවා. ඉස්සල්ලාම මම මේ පෙට්ටිය අරගෙන මේ පෙට්ටියේ යටට අලවනවා අර වැලි කඩදාසිය. හරි. පෙට්ටිය උඩට අරන් වැලි කඩදාසිය අලවලා මේ මොනවද කරන්නේ? මේකෙන් තියනවා. ඊට පස්සේ ආයෙත් අර මේ නිව්ටන් තුලාව සෙට් කරනවා. හරි. ඊට පස්සේ ආයෙත් මේක අදිනවා මෙහෙම. කොතනට එනකන්ද චලිතය ආරම්භ කරන චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාව තියෙන්නේ. අන්නේ ඔන්න මෙන්න අවස්ථාව වෙනකන් අදිනවා. එතකොට මේ අගේ එනවා සාමාන්‍යයෙන් 20 නිව්ටන් විතර කියලා අපි හිතමුකෝ බොරුවට. 20 නිව්ටන් විතර එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු වගයක් ඇවිල්ලා තියෙනවා. අපි ඝනකම එකක් දැම්මේ. පෘෂ්ඨයේ රළු එකක් දැම්මේ. එතකොට සීමාකාරී ඝර්ෂණය ටිකක් ලොකු වගයක් ඇවිල්ලා තියෙනවා.
ඊට පස්සේ මම කරන්නේ මේ පෙට්ටිය අරගෙන ඒකේ වැලි කඩදාසිය අයින් කරලා මම මේ පෙට්ටිය යට තෙල් ගානවා හොඳට. ඒතර මොකද්ද කරේ? අර පෘෂ්ඨයේ තියෙන යට තියෙන මේ ඝනකම අඩු කරා. දැනුත් මං අදිනවා. එතකොට එන්නේ 2 නිව්ටන් විතර. ඊතාව පොඩි අගයක්. එතකොට මේකෙන් තේරෙන දේ තමයි මේ යට තියෙන පෘෂ්ඨ තියෙන ස්පර්ශ පෘෂ්ඨ කියලා අපි කිව්වේ. ඒ ස්පර්ශ පෘෂ්ඨයේ ඝනකම වැඩි වෙන්න ඝනකම නෙමෙයි සෝරි රළු බව. රළු භාවය වැඩි වෙන්න හරිද? රළු බව වැඩි වෙන්න සීමාකාරී ඝර්ෂණයත් වැඩි වෙනවා. හරිද? ඒකේ රළු බව අඩු වෙන්න සීමාකාරී ඝර්ෂණයත් අඩු වෙනවා. ඔන්න ඕකයි තේරුම් ගන්න ඕනි මේන් දේ. ස්පර්ශ පෘෂ්ඨවල රළු බව වැඩි වෙද්දී සීමාකාරී ඝර්ෂණ බලයත් වැඩි අගයක් විදියට එනවා. රළු බව අඩු වෙද්දී සීමාකාරී ඝර්ෂණ බලයත් අඩු අගයක් බවට පත් වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක වලින් පළවෙනි එක විදියට අපි ලියන්න පුළුවන් පෘෂ්ඨ ස්වභාවය කියලා මම ලියන්න. පෘෂ්ඨ ස්වභාවය එහෙම නැත්නම් රළු බව. හරි. ඔන්න ඕක තමයි සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන පළවෙනි සාධකය. මොකද එකක් බලලා තියෙන මොකද්ද සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක වලින් එකක් බලලා ඉවරයි. මොකද්ද? පෘෂ්ඨ ස්වභාවය. කියන්නේ පෘෂ්ඨ රළු වීද සිනිඳු වීද මොකද්ද කියන එක. හරි. ඊට පස්සේ ඊළඟට අපි මෙහෙම කරනවා. මේ පෙට්ටිය අරගෙන එක විදිවලට තියෙනවා. මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙහෙම කරවලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම තියෙනවා. ඔන්න ඔය දෙකේ විදිහට වලට තියන්න පුළුවන් මේ පෘෂ්ඨය මත. මෙහෙම තියන්න පුළුවන්. මෙහෙම තියන්න පුළුවන්. මෙහෙම හරවලා තියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට එක විදි තුනකට තියලා තියෙනවා. හරි. මේක ලස්සනට අදින්න බෑ. ඒක වැඩි කරන්න. ඊට පස්සේ මේ ඔක්කොමත් අපි මොනවද සෙට් කරන්නේ? නිව්ටන් තුලා සෙට් කරනවා මෙහෙම. හරි. මේකටත් අපි සෙට් කරනවා නිව්ටන් තුලාවක්. මේකටත් සෙට් කරනවා නිව්ටන් තුලාවක්. ඔන්න පොඩි අමුතු වැඩක් වෙන්න යන්නේ. අපි තුනටම නිව්ටන් තුලා සෙට් කරලා මේක අදිනවා. කොයි අවස්ථාවට එනකන්ද? චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාවට එනකම්. චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාව කියන්නේ සීමාකාරී අවස්ථාව. ඒ වෙලාවේ මේක පාඨාංකයෙන් එන්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණය. හරි. ඔන්න දැන් අපි මේක ඇදලා හරි. චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ මේකේ පාඨාංකය ලියා ගන්නවා. ඔන්න ඒක මොකක් හරි අගයක් තියෙනවා. හරි. ඒක මම දැම්ම කියන්නේ මේකෙත් ඒකම කරනවා. මෙහෙම චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාව අරගෙන ඒකේ ආගේ පාඩම් ලියා ගන්නවා. හරි. ඔය ලියලා තියෙන්නේ ඒකේ ආගෙත් කියන්නේ නැහැ. ඊට පස්සේ මේකෙත් ඒකම කරනවා. මොකද්ද කරන්නේ? චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාව අරගෙන ඒකේ පාඩම් ලියා ගන්නවා. මොකක්ද දන්නවද වැඩේ? වැඩේ තමයි මේ 1 2 3 කියන අවස්ථා තුනේදීම මෙයාගේ පාඨාංක සමානයි. මේ වෙලාවෙත් සීමාකාරී ඝර්ෂණ බලය එකම අගයක්. මේ වෙලාවෙත් සීමාකාරී ඝර්ෂණ බලය එකම අගයක්. මේ වෙලාවෙත් සීමාකාරී ඝර්ෂණ බලය එකම අගයක්. ඒ කියන්නේ මෙයාගේ 5 නිව්ටන් නම් මෙයාගේ 5 නිව්ටන්. ඒ කියන්නේ මෙයාගේ 5 නිව්ටන්. හරි. ඇයි මේ එකම පෙට්ටියක් පාවිච්චි කරලා තියෙන්නේ? හරිද? එකම පෙට්ටියක් අරගෙන ඒ එකම පෙට්ටිය තමයි අපි මේ විවිධ පැතිවලට තියලා තියෙන්නේ. හරි. ඒතකොට පෙට්ටි තුනක් නෙමෙයි අරන් තියෙන්නේ. ඒතකොට මෙයාගේ මේ ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයත් සීමාකාරී ඝර්ෂණ බලයත් එකම අගයක් වෙනවා. හරිද? මේකෙන් මොකක්ද අපි කියන්න try කරන්නේ? මෙන්න මෙහෙමයි. දැන් මේ අවස්ථා තුනේ එකම පෙට්ටියක් නේ තියෙන. එකම පෙට්ටිය තියලා තියෙන විදිහන වෙනස් වෙලා තියෙන. මෙහෙම තියලා තියෙනවා. මෙහෙම තියලා තියෙනවා. මෙහෙම තියලා තියෙනවා. හරි. මේ විදිහට පෙට්ටිය තියලා තියෙන විදිහන වෙනස් වෙලා තියෙන්නේ. ඔය තියලා තියෙන විදිහ කියන්නේ මෙන්න මෙහෙම එකක් ඇත්තටම ඕක. දැන් මේ දෙන්නගේ ස්පර්ශ පෘෂ්ඨයක් තියෙනවනේ. ස්පර්ශ පෘෂ්ඨය කියන්නේ මොකද්ද මෙයාගේ? මෙයාගේ ස්පර්ශ පෘෂ්ඨය කියන්නේ මේකේ යට කොටසනේ. හරි. එතකොට මෙයාගේ මෙහෙම තියලා තියෙද්දී ස්පර්ශ පෘෂ්ඨයේ ඒ කියන්නේ මෙන්න මේකේ වර්ගඵලය කියලා කියන්නේ මෙන්න මේ ටික. හරිද? ඊට පස්සේ මෙහෙම තියලා තියෙන අවස්ථාවේ මෙයාගේ ස්පර්ශ පෘෂ්ඨය කියන්නේ මොකද්ද? මෙන්න මේ ටික. ඒ වෙලාවේ ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ මෙන්න මේ ටිකේ වර්ගඵලය.
අපි හිතමු මේක 20යි ඝන සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර කියලා. ඊට පස්සේ මෙහෙම තියලා තියෙන වෙලාවේ මෙයාගේ ස්පර්ශ පෘෂ්ඨය කියලා කියන්නේ මෙන්න මේක. ඒ වෙලාවේ මේකේ ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය කියලා කියන්නේ මෙන්න මෙයාගේ වර්ගඵලය. එතකොට මෙන්න මේ අවස්ථාවේ වෙනස් වෙලා තියෙන්නේ මොකක්ද? ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය. හරිද? මේ අවස්ථා තුනේ වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය. හරිද? ඒතර මේ අවස්ථා තුනේ ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵල වෙනස් වෙලා තියෙනවා. වර්ගඵල වෙනස් වෙලා තියෙනවා. හැබැයි මොකක් වෙනස් වෙලා නැද්ද? සීමාකාරී ඝර්ෂණය වෙනස් වෙලා නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? එකම වස්තුවක ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵල වෙනස් වුණාට ඒ වගේ සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වෙලා නැහැ. ඔන්න ඕක තමයි කියන්න ඕන දේ. ඒ කියන්නේ එකම වස්තුවක් අරගෙන අපි කොයි විදිහට තිබ්බත් එයාගේ සීමාකාරී ඝර්ෂණය එකම වගේක් වෙනවා. හරි. එතකොට අපි කිව්වා පෘෂ්ඨ ස්වභාවය මත ඝර්ෂණ බලය වෙනස් වෙනවා. හැබැයි අපිට කියන්න පුළුවන් දේ තමයි ඊළඟ දේ තමයි හරි ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵලය මත සීමාකාරී ඝර්ෂණය වෙනස් නොවේ. හරිද? ඔන්න දැනට මේකේ අපි බලපාන සාධක දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි පෘෂ්ඨ ස්වභාවය වෙනස් වෙද්දී සීමාකාරී ඝර්ෂණය වෙනස් වෙනවා. ඒ කියන්නේ පෘෂ්ඨය රළු වෙන සීමාකාරී ඝර්ෂණය වැඩි වෙනවා. හැබැයි ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය වෙනස් වුණා කියලා මේ සීමාකාරී ඝර්ෂණය වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඔන්න දේවල් දෙකක් ඉගෙන ගත්තා. එතකොට මම මේක ලියන්න මෙහෙම මේ සීමාකාරී ඝර්ෂණයට බලපාන සාධක තමයි පෘෂ්ඨ ස්වභාවය. ඊට පස්සේ මේ මෙතනින් ලියන්නම් මම මේ සීමාකාරී ඝර්ෂණයට බල නොපාන සාධක. මොකද බල නොපානද බලපෑමක් නොමැති. සාධක කියලා කියන්න. හරි. එතන මෙතන ලියුවා මේ සීමාකාරී ඝර්ෂණයට බලපාන සාධක. මෙතන ලියනවා මේ සීමාකාරී ඝර්ෂණයට බලපාන නැති සාධක. ඒතර සීමාකාරී ඝර්ෂණයට බලපාන සාධකයක් තමයි පෘෂ්ඨ ස්වභාවය කියලා කියන්නේ. සීමාකාරී ඝර්ෂණයට බලපාන නැති සාධකයක් තමයි මේ ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ. හරි. දැන් තව එකයි තියෙන්නේ. ඒකටත් අපි පොඩි වැඩක් කරනවා. ඒ තමයි මේ මෙහෙම පෙට්ටියක් අරගෙන අර විදිහටම සීමාකාරී ඝර්ෂණය හොයන කොහොමද? මුද්දක් දාලා මෙහෙම අපි නිව්ටන් මොකද්ද තුලාවක් දාලා ඒ යගේ හොයනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ වගේම තවත් පෙට්ටියක් මේක උඩින් තියෙනවා. ඊට පස්සෙත් ඒ යගේ හොයනවා. ඊට පස්සේ ඒ වගේම තවත් පෙට්ටියක් ඒක උඩින් තියෙනවා. අන්න එහෙම වැඩක්. ඒතර මට ඒ වගේ අර පෙට්ටි ටිකක් නැහැ මේක පෙන්වන්න. මම පෙන්වන්න මෙහෙම මේ එක පෙට්ටියක් නේ. ඒතර මේකෙන් අපි සීමාකාරී ඝර්ෂණය හොයනවා. ඊට පස්සේ ඒ වගේම තව පෙට්ටියක් මේක උඩින් තියලා ඒකේ සීමාකාරී ඝර්ෂණය හොයනවා මේ දෙකේම. ඊට පස්සේ තව එකක් ඒක උඩින් තියලා අන්න එහෙම එක්ස්පෙරිමන්ට් එකක් කරන්න තියෙනවා. හරි. අපි දැන් ඒක කරලා බලමු. ඔන්න ඉස්සලා මේ පොළව තියෙනවා. මේක උඩ පෙට්ටියක් තියෙනවා මේ විදිහට. අපි යාට මෙහෙම දාලා මේ නිව්ටන් තුලාව දාලා මෙයාගේ හොයනවා. මට එනවා මේක අපි හිතමු 5 නිව්ටන් කියලා මෙයාගේ සීමාකාරී ඝර්ෂණය. මේක අපි මෙච්චර වෙලා කරපු සාමාන්‍ය දෙයම තමයි. ඊට පස්සේ මම කරන්නේ මේ පෙට්ටිය අරගෙන ඒක උඩින් ඒ වගේම තව පෙට්ටියක් දානවා. ඊට පස්සේ ඒ දෙකේම සීමාකාරී ඝර්ෂණය හොයනවා. හරි. අන්න එතකොට මට එනවා 10යි නිව්ටන් විතර. හරිද? ඊට පස්සේ මම මේ වගේ පෙට්ටි 3ක් එක පිට තියනවා. මෙහෙම එකයි, මෙහෙම එකයි, මෙහෙම එකයි. ඊට පස්සෙත් මම කරන්නේ මෙහෙම නිව්ටන් තුලාව සෙට් කරලා මේ විදිහට පාටම් ගන්නවා. එතකොට මට එනවා සීමාකාරී ඝර්ෂණය 15යි නිව්ටන් විතර. හරිද? ඔන්න ඔහොම එනවා. එතකොට තේරෙනවද එක පෙට්ටියක් ගත්තා, ඒ පෙට්ටිය උඩ තව පෙට්ටියක් තිබ්බා, ඒ පෙට්ටිය උඩ තව පෙට්ටියක් තිබ්බා. ඔන්න ඔහොම අපි පෙට්ටි උඩට තියන්න
සීමාකාරී ඝර්ෂණ බලය අගේ වැඩි වෙලා. දැන් ඕක ඇත්තටම වෙනස් වුනේ පෙට්ටි උඩ තිබ්බ නිසා නෙමෙයිනේ. ඕක වෙනස් වුනේ මෙයාලගේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙච්ච නිසා. හරිද? මෙයාලගේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙච්ච නිසා තමයි මේකේ අගය වැඩි වුනේ. ඒතකොට මේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැත්නම් කාට හරි මෙන්න මෙහෙම එකක් ඒක ඉගෙනගෙන ඇති මතක නැත්නම් ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ මෙන්න මෙහෙම හිතන්න මේ විදිහට මේ පෙට්ටියක් තියෙනවා. හරි? මොකක් හරි පොළොවක් උඩ තිබ්බ. මෙයාගේ ස්කන්ධය කිලෝ 1යි කියලා. ඔහොම කිලෝ 1ක ස්කන්ධයක් තියෙන පෙට්ටියක් මේ සුඩ තිබ්බට පස්සේ එයාගේ බර ක්‍රියාත්මක වෙනවා ඒක 10 නිව්ටන් පහළට. ඔන්න ඔහොම වෙද්දී ඔය 10 නිව්ටන්ට සමාන බලයක් පොළොවෙන් පෙට්ටියට දෙනවා උඩට. හරිද? ඔන්න ඕකට අපි කියනවා අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. හරි? ඕක තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. දැන් තව උදාහරණයක් ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට කිලෝ 2.5ක පෙට්ටියක් අපි තිබ්බොත් එහෙම එයාගේ බර ක්‍රියාත්මක වෙනවා පහළට 25 නිව්ටන් කියලා. අන්න ඒ විදිහට 25 නම් ඊට සමාන බලයක් උඩට දෙනවා පොළොවෙන් මෙයාට. එතකොට ඒක තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. අර උඩට දෙන බලය. හරි. හරි. ඕක නිකන් පොඩි අයිඩියක් තියාගන්න මේ අපි ඒ කියන්නේ කොහොමද දැන් මං කිව්වේ පෙට්ටි උඩට ගිය නිසා නෙමෙයි මේ සීමාකාරී ඝර්ෂණය වැඩි වුනේ. සීමාකාරී ඝර්ෂණය වැඩි වුනේ මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙච්ච නිසා. ඒ කොහොමද ඒක වෙන්නේ? අපි තුමු මෙයාගේ බර කිලෝ 1යි කියලා. එයාගේ පහළට තියෙනවා බර කීයද? 10 නිව්ටන් බර තියෙනවා. ඒතර පොළවෙන් ඊට සමාන බලයක් උඩට දෙනවා. මේ 10 නිව්ටන් කියන්නේ මොකද්ද? මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව. දැන් මෙයාගේ බර කීයද? කිලෝ 1යි. ස්කන්ධය sorry මෙයාගේ ස්කන්ධය කිලෝ 1යි. මෙයාගේ ස්කන්ධය කීයද? කිලෝ 1යි. සමස්තයක් වශයෙන් මේ දෙන කිලෝ 2යි. එතකොට පහළට ක්‍රියාත්මක වෙනවා කීයද? 20 නිව්ටන්. ඒ 20 නිව්ටන් සමාන බලයක් උඩට දෙනවා. මේ 20 නිව්ටන් කියලා කියන්නේ මේ දෙන්නගේ අභිලම්බ ප්‍රතික්‍රියාව. හරි. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මෙයාත් කිලෝ 1යි මෙයාත් කිලෝ 1යි මෙයාත් කිලෝ 1යි. සමස්තයක් වශයෙන් තුන් දෙනා කීයද? කිලෝ 3යි. එතකොට මෙතනින් ක්‍රියාත්මක වෙන කීයද? නිව්ටන් 30ක් බර ක්‍රියාත්මක වෙන. ඒතර ඒ 30ට සමාන බලයක් උඩට දෙනවා. මේ මොකද්ද? මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව. ඔන්න ඔය තුනේ හරි මේ 1 2 3 කියන රූප තුනේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙලා තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙච්ච නිසා තමයි මෙයාගේ සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙලා තියෙන්නේ. ඒ කොහොමද? මේක O level syllabus එකේ එහෙම හේතුවක් කියන්න නැහැ. හැබැයි අපිට කියන්නේ තේරුම් ගන්න ඕනි කෙනෙක්ට ඒක හේතුවක් නැතුව තේරුම් ගන්න බැරුව ඇතිනේ. ඒ නිසා කියන්නම් මේ A level syllabus එකේ තියෙනවා මේ සීමාකාරී ඝර්ෂණය හොයන සමීකරණයක්. සීමාකාරී ඝර්ෂණය සමානයි mu වාරයක් අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. හරිද? එතකොට මේ mu කියලා කියන්නේ මේක නියතයක්. එතකොට ඒක වෙනස් වෙන්නේ නැති නියතයක්. ඒක එහෙම තිබ්බ දෙයින් හරි. මේක කියන්නේ ඝර්ෂණ සංගුණිකය කියලා. ඒක වෙනස් වෙන්නේ නැති එකක්. ඒ නිසා ඒක ගැන හිතන්න ඕනේ නැහැ. එතකොට සීමාකාරී ඝර්ෂණය සමානයි mu වාරයක් අභිලම්බ ප්‍රතික්‍රියාවනේ. මේක මොකක් හරි අගයක් කියලා වල හිතන්නකෝ හරි. 0.1යි හරි මොකක් හරි අගයක් කියලා වල හිතන්නකෝ. එතකොට ඒක වඩන්නේ නැහැ අපිට. තේරුම් ගන්න ඕන දේ තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා කියලා කියන්නේ මේකට අනුව සීමාකාරී ඝර්ෂණය වැඩි වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕන දේ. හරි. ඒතර දැන් මම කියන්න හැදුවේ මේ 1 2 3 කියන රූපවල මෙහෙට යන්න සීමාකාරී ඝර්ෂණය බලය වැඩි වෙලා තියෙනවා. ඒ සීමාකාරී ඝර්ෂණය වැඩි වෙන්න හේතුව තමයි 1 2 3 කියන රූපවල මෙහෙට යන්න එයාලගේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙලා තිබීම. හරි. එතකොට ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙද්දී සීමාකාරී ඝර්ෂණ බලයට මොකද්ද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ සීමාකාරී ඝර්ෂණයට බලපාන සාධකයක් නේද? ඔව්. ඔන්න එහෙනම් අපේ සම්පූර්ණයෙන්ම මේක බලලා ඉවරයි. එතකොට දැන් මේකේ සමන එකක් කියනවා නම් සීමාකාරී ඝර්ෂණයට බලපාන සාධක දෙකක් කතා කරා
සීමාකාරී ඝර්ෂණයට බලපෑමක් නොමැති සාධක එකක් කතා කරා. මොනවාද සීමාකාරී ඝර්ෂණයට බලපාන සාධක? එකක් තමයි පෘෂ්ඨ ස්වභාවය. පෘෂ්ඨයේ රළු බව. හරිද? දෙවෙනි එක තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට පෘෂ්ඨ ස්වභාවය රළු වෙන්න සීමාකාරී ඝර්ෂණය වැඩි වුණා. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න සීමාකාරී ඝර්ෂණය වැඩි වුණා. සීමාකාරී ඝර්ෂණය බලපාන නැති සාධකයක් තමයි ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵලය. මෙහෙම තිබ්බත් කොයි විදියට තිබ්බත් එකම සීමාකාරයයක් තමයි ආවේ. ඒකට මේක පාඩම් ගන්න දෙයක් නැහැ. ප්‍රැක්ටිකලි තමයි හැම දෙයක්ම බැලුවේ. කොහොමද එක ඒවා බලපාන්නේ, කොහොමද එක ඒවා බලපාන්නේ නැත්තේ කියලා. හරි, දැන් මේ ඝර්ෂණය අඩු කරන්න ක්‍රම තමයි බලන්න යන්නේ. ඒකේ ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒ දැන් උනත් කියන්න පුළුවන් ඔයාලට හිතලා. මේ දැන් ඝර්ෂණයට, ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණයට බලපාන සාධක අපි කතා කරන්නේ මොකක්ද? ඒක තමයි මේ පෘෂ්ඨයේ රළු බව. පෘෂ්ඨයේ රළු බව වැඩි වෙන්න සීමාකාරී ඝර්ෂණය වැඩි වෙනවා. එහෙනම් පෘෂ්ඨයේ රළු බව අඩු වෙන්න සීමාකාරී ඝර්ෂණය අඩු වෙන්නේ නැති. සීමාකාරී ඝර්ෂණය කියන්නේ ඝර්ෂණය අඩු වෙනවා ඉතින්. හරිද? එතකොට මේ ඉතින් එකක් දැම්ම හරි. පෘෂ්ඨයේ රළු බව අඩු කිරීම. එහෙම නැත්නම් පෘෂ්ඨයේ සුමට කිරීම. ඒ කරන්නේ මේ අපිට මොකක් හරි පෘෂ්ඨයක් තියෙනවා. අපි හිතමු ලී පෙට්ටියක් කියලා. ඒකේ ලීය මේව ගන්න අපිට වැඩි කඩදාසියකින් බැදලා සුමට කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය වගේ පෘෂ්ඨයේ රළු බව අඩු කිරීම නැත්නම් සුමට කිරීමෙන් අපිට ඝර්ෂණය අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් දෙවෙනි එකත් අපි කිව්වා. ඔය තෙල් වගේ දෙයක් දාන්න පුළුවන් අපිට. තෙල් එහෙම නැත්නම් ග්‍රීස් වගේ දෙයක් දාන්න පුළුවන්. ඕක තමයි දෙවෙනි ක්‍රමය. තුන්වෙනි එක තමයි පොඩ්ඩක් අලුත් එක්කට තියෙන්නේ. ඒ තමයි මේ බෝල් බෙයාරින් කියලා කියනවා අපි. ඔයාලා දැකලා ඇති මේ ෆිජට් ස්පිනර් කියලා එකක් තිබ්බ කාලයක්. ෆිජට් ස්පිනර්ස් තිබ්බ නේද කාලයක්. ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබ්බේ. මතක නැද්ද? මෙන්න මෙහෙම ගැජට් එකක් මේ විදිහට තියෙනවා. යාසි කොහොමද මෙහෙම නේද තියෙන්නේ? මේ එක එක හැන තිබ්බා ඒ වගේ. ඔන්න ඔහොම ගැජට් එකක් තිබ්බ නේද? මෙහෙම අපි අල්ලගෙන මෙහෙම කරාට පස්සේ මේ කැරගෙන. ඒ වගේ මේ හොඳට මේවා අර ස්මූත්ලි කැරකෙනවනේ කිසිම අර බාධාවකින් නැතුව. ඒ කියන්නේ ඒ වගේ ඝර්ෂණය ගොඩක් අඩුයි. ඒකේ මෙන්න මේ මැද කෑල්ලේ මා පාවිච්චි කරලා තියෙන මෙකැනිසම් එක තමයි බෝල් බෙයාරින් කියලා කියන්නේ. හරිද? ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ විදිහ එක යකඩ කෑල්ලක් ගන්නවා මෙහෙම නිකන් රින්ගයක් වගේ. ඊටත් වඩා ටිකක් ලොකු තව රින්ගයක් ගන්නවා. ඒක මැද්දට නිකන් යකඩ බෝල පුරවනවා මේ විදිහට. ඉතින් ඒකෙන් කොහොමද ඝර්ෂණය අඩු වෙන්නේ? මෙහෙමයි. දැන් මෙහෙම හිතන්නකෝ මේ මේසයක් තියෙනවා පොළවේ. අපි මේ මේසෙ තල්ලු කරනවා මෙහෙම. අපිට ඒක තල්ලු කරන්න අමාරුයි. ඇයි අපිට මේ මේසෙ තල්ලු කරන්න අමාරු? මොකද ඒකේ ඝර්ෂණය තියෙනවා. හරිද? හැබැයි අපි ඒකටම මේ රෝද සෙට් කරනවා මේ මේසෙටම. හරිද? දැන් අපිට ඒක තල්ලු කරන්න හදනවා අපි. දැන් ඒක තල්ලු කරන්න ලේසි. ඇයි? ඒතර මේ රෝද වල තියෙන මෙකැනිසම් එකේ අතර ඝර්ෂණය අඩු වෙලා තියෙනවා. හරි. අන්න ඔය වගේ වැඩක් තමයි මෙතන වෙලා තියෙන්නේ. හරි. නිකන් මෙහෙම හිතන්නකෝ මේ දැන් එක යකඩ තහඩුවක් තියෙනවා. ඒ යකඩ තහඩුවට තව යකඩ තහඩුවක් තියෙනවා. අපි මේ එකක් තල්ලු කරන්න යනවා. හැබැයි අපිට ඒක තල්ලු කරන්න අමාරුයි. හරිද? හැබැයි අපි මේ යකඩ තහඩුව අරගෙන ඒ කුඩ යකඩ බෝල ටිකක් තියලා ඒ කුඩා යකඩ තහඩුව තිබ්බොත් එහෙම ඒ යකඩ තහඩුව අපිට ලේසියෙන් තල්ලු කරන්න පුළුවන්. අන්න ඔය වගේ වැඩක් තමයි මේක. අර කෙලින් යකඩ තහඩුව වෙනකොට රවුම් යකඩ තහඩුව පාවිච්චි කරනවා. එතකොට ඉතින් මේක වටේ මේක කරකිනවා ලේසියි. ඝර්ෂණය අඩු වෙලා තියෙනවා. හරි. ඔන්න ඔක තමයි බෝල් බෙයාරින් කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට අපිට ඝර්ෂණය අඩු කරගන්න පුළුවන්. ඔය ටික තමයි අපිට ප්‍රධාන වශයෙන්ම ඝර්ෂණය ගැන කතා කරන්න තියෙන්නේ. සාමාන්‍ය පෙළ විද්‍යාව ගොඩ දාන්න තනි තනියම ඉගෙන ගන්න කැමතිද? 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහාම වෙන්වුණු ඔන්ලයින් ඉන්ඩිවිජුවල් විද්‍යාව පන්තිය. සෑම ළමයෙකුටම වෙන වෙනම ලයිව් උගන්වන නිසා ඔයාගේ දුර්වලතා හඳුනාගෙන විශේෂ අවධානයක් දෙන්න අපිට පුළුවන්. අපට අවශ්‍ය පාඩම් නෝ ඔබට මගහැරුණු හෝ ඉක්මනින් ආවරණය කරගත යුතු ඕනෑම පාඩමක් ඔබේ අවශ්‍යතාවය අනුව වෙන්වෙන් වශයෙන් ඉගෙන ගත හැක. මුළු මාසයටම අය කිරීම රුපියල් 3000ක් පමණයි.
විද්‍යාවට ඒකක් සහතික කරන ඔයාටම වෙන්වුණු මේ සුවිශේෂී පන්තියට අදම ලියාපදිංචි වෙන්න.